අයිබෝ කාලයක් පොඩි කාලයක් පරක් වෙන්න සිද්ධ වුණා මේ වීඩියෝ එකක් දාන්න. ඒකට සමා වෙන්න කිව්වේ මට කතා කරපු කට්ටිය ඉන්නවා මේ යාලා බලාපොරොත්තුෙන් ඉන්න තියම් කිසි දෙයක්. ඉතින් ඒක මට ඉෂ්ට කරගන්න බැරි පිළිබඳ සමා වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. සමා වෙන්න නැත්නම් වීඩියෝ එකත් එක්ක මට ඒක කරන්න බැරුණා. හරි අපි අන්තිමට කතා කරේ බත් කැවීමේ නැකත පොඩි දරුවන්ට බත් කැවීමේ නැකත ඊට කලින් මම පොඩි දෙයක් කියන්න ඕනේ. දැන් මම මෙහෙම දෙයක් කරන්න හේතුව තමයි මේ අපේ රට ගත්තොත් අපේ රටේ ගොඩාක් දෙමව්පියන් කරන දෙයක් තමයි පොතේ දැනුම පස්සේ ළමයා දුවවන එක. ඒක තමයි කරන්නේ. අමුතු පොෂ් එකක් ඇඟට අරගෙන නොගැලපෙන එකක් ඇඟට අරගෙන කොස්සල් බතල මඤ්ඤොක්ක මොනවද කියලා දන්නේ නැති විදිහට නිකන් බොරුවට රඟපෑමක් කරගෙන පොතේ දැනුම ඔස්සේ දුවන එකනේ කරන්නේ. එතකොට ඒ ළමයි සබාධම ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් එහා කිසිම දෙයක් ඒ ළමින්ට අවබෝධයක් නැහැ. ඔන්න ඔය හේතුව මත තමයි මේ සේරම පොරු මංකොල්ලකාරයෝ පාතාල ගල්ලි මද්‍රයෝජාවාරම් ඔය සියල්ලක් ඔය දූෂිත දේශපාලනේ ඔය සියල්ලක්ම හටගන්නේ ඔන්න ඔය අපි පාරම්පරිකව අනුගත විය යුතු තැන් වලට අපි අනුගත නොවීම තමයි. ඔය හේතුව නිසා තමයි මේ සේරම දේවල් මේ රට තුළ සිදුවන්නේ. ඒක තමයි මම මේ පැහැදිලි කරගෙන යන්නේ. දැන්ට පැහැදිලි නොවේයි, ඉදිරියේදී පැහැදිලි කරන්නම්. දැන් කතා කරන්නේ අපි ඊළඟට පොඩි දරුවෙකුට කරන්න තියෙන නැකත තමයි අකුරු කියවීමට. උන්වයි අකුරු කියවීමට නැකතක් හදන එක බොහෝ වෙලාවට කරන්නේ මොකද්ද? හැමෝම ගිහිල්ලා ඒක ගැන අවබෝධයක් නැහැ. කරන්න මේ වැඩේ අකුරු කියවිය යුතු දරුවගේ දෙමව්පියන්ටත් ඒ ගැන අවබෝධයක් නැහැ. කරන මිනිස්සයාට අවබෝධයක් තියෙනවද නැද්ද කියනවම දන්නේ අවබෝධයක් නැතිකම නිසා ඔය ගිහිල්ලා සුබ වේලාවක් කියලා එකක් හදාගෙන එනවා. ඔක තමයි කරන්නේ. ඒක වැරදි. අනිකරම වැරදි. සුබ වේලාවක් හදලා අකුරු කියවලා ලොකු කැවිලි මේසයක් හදලා දෙවියන්ට බුදුන්ට පාම් පත්තු කරලා ඉරිවත් හදලා කට්ටියකට එන්න කියලා ලොකු උත්සවයක් ගත්තද ඒක වැඩක් වෙන්නේ නැහැ. කරන්න ඕන දේ මොකද්ද? ඒ දරුවගේ වේලාවේ උපන් වේලාවේ පැතිකඩට අනුකූලව එයාගේ ඒක ශක්තියෙන් ගණනය කරලා බලන්න ඕන පුද්ගලයෙකුගේ තියෙනවා මතක ශක්තිය වැඩි වෙලාවක්, ධාරණ ශක්තිය වැඩි වෙන අඩු වෙන වෙලාවල්, ආසාව ඇති වෙන නැති වෙන වෙලාවල්, ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ දේවල් හරියට ගණනය කරගන්න පුළුවන් ඔය වේලාපත් කඩේ වේලාවේ ගණනය කිරීම. එතකොට ඒ දරුවගේ ගණනය කරගන්න ඕන වැඩිපුරම ධාරණ ශක්තිය, මතක ශක්තිය, ආශාව කියන දේ ඇති වෙන වෙලාව. අන්න ඒ වෙලාවේ දෙන්න පුළුවන් සමහර රාහු කාලය ඇතුළත. රාහු කාලය කියලා වෙලව වැඩ කරන වෙලාව හඳුන්වගෙන තියෙනවනේ. ඒක ඇතුලේ යෙදෙන්න පුළුවන් මේ වෙන්නේ නැකත. නමුත් කිසි ප්‍රශ්නයක් නැහැ. එයාට ඒ ධාරණ ශක්තිය, මතක ශක්තිය, ආසාව ඇති වෙන වෙලාව තමයි නැකත. ඔන්නකට වෙන්නේ නැකත නැතුව මේ සුබම වෙලාව නිර්ණායකයන්ට අනුව පොදු නිර්ණායකයන්ට අනුව සුබ වෙලාව නැකත නෙමෙයි. අන්නේ නැකත හොයාගෙන ඒ නැකතට එයාට එයාගේ ඔළුවට දාන්න මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. මේ වෙලාවට එයාගේ අකුරු කියවීම කරන්න. එතකොට එයාගේ මතකයේ ඒක රැඳෙනවා. එයාට ආසාවක් ඒ ගැන ඔස්සේ එයා ගවේෂණය කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය දේවල් කරන්නේ නැහැ. බොරුවට නිකන් සුබ වෙලාවක් බලන් ඇවිල්ලා අකුරු කියවනවා. ඉතින් ඒ දරුවට ඒ ගැන අවබෝධයක්වත් එහෙම මතකයක්වත් ඉගෙන ගන්න කාලෙ වෙනකොට නැහැ. ඔක තමයි වෙන්නේ. ඒකට ඉගෙන ගන්නෙත් නැහැ. බොරුවට අර මේක පස්සේ දුවලි කරලා ඉතින් අන්තිමට සබාදහම දන්නේ නැහැ. රම්ම තාත්තා අඳුරන්නේ වැඩි හිටිය අඳුරන්නේ එහෙම වෙන හේතුත් මත තමයි. ඉතින් යාට රස්සාවක් කරන්න බෑ. රස්සාවක් කරන්න බැරි වුණාම මොකද වෙන්නේ? ලේසියෙන් බැනුම් අහන්න බෑ කාගෙන්වත්. රස්සාව බැනුම් අහලා බුද්දක් නැහැ. මොකද සැප විතරයි වෙලා තියෙන්නේ. ඉතින් ජොකෝවත් ගිහලා රස්සාවක් කරන්න බෑ. බැනුමක් අහන්න බෑ. මොන ක්වොලිෆිකේෂන් එක දක්වා ඉගෙන ගත්තත් බුද්ධිමතෙක් වෙන්නේ නැහැ නේ. බුද්ධිමතෙක් වෙන්නේ නැහැ. උගතෙක් කියන්නේ එකක්. බුද්ධිමතෙක් කියන්නේ තව එකක්.
ඒකට සබාධමත් එක්ක ගැටෙන පුද්ගලයා බුද්ධිමතෙක් වෙන්නේ. එයා සබාධමත් එක්ක ගැටෙන්න ඕනේ. ඒ කියන්නේ ගවේෂණය කරන්න එයාට පුරුදු කරන්න ඕනේ. මොකද එයාට පුරුදු කරන්න එයාගේ දෙමව්පිය දැනගෙන ඉන්න ඕනේ. දෙමව්පිය දන්නේ නැත්නම් කොහොමවත් කරන්න බෑ. අන්න ඒකයි මම මේ දේ කියන්නේ. මේ කියන දේවල් කවදා හරි දවසක ওই ගුවනේ තියෙයි. ඒ ගුවනේ තියෙන දේ බලන්න පුළුවන් වෙයි කවදා හරි දවසක. තිබ්බොත් මම හිතන්නේ බලන්න පුළුවන් මිනිස්සු බිහි වෙයි කියන මොකද තව අපි තාම හැරමිටියෙන් යන සයිස් එකට ඇවිල්ලා නැහැනේ. අපි හැරමිටියෙන් යන සයිස් එක කාලේ එනකොට මේ ලංකාව සොම්බි නගරයක් වෙනවා. ඒක තමයි වෙන්නේ. මේ යන විදියට ගියොත් සොම්බි නගරයක් වෙනවා. මොකද සුබාදහමක් ගැන කිසි දෙයක් දන්නේ නැහැ. ඔක්කොම මේ දියුණු තාක්ෂණය කියලා උඩර වැට්ටියට රැවටිලා ඉන්නේ. සොම්බි නගරයක් වෙනවා. හරි. එතකොට අකුරු කියවෙන එකට ඔන්න ඔය විදියට කරගන්න. එහෙම වුණාම යාට ඒ ගැන ගවේෂණය කරන්න හිතනවා. ඒ ගැන මතකයක් යාගේ තියෙනවා. අන්න ඒකට අපි ඉඳ සලස්සන්න ඕනේ. ඒකට ඉඳ සලස්සන්න නැතුව බොරුවට හැල්මේ දුවලා වැඩක් නැහැ. ඔය පොතේ දැනුම දෙන්න බොරුවට නිකන් අමුතු කොෂ්‍යයක් කරන්නේ කිසි තේරුමක් නැහැ. වැඩක් නැහැ. මෝඩ වැඩක්. අර විදියටයි කරන්න ඕනේ. මේ පාරම්පරික දේවල් වලට අනුගත වෙන්න ඕනේ. මම කියන්නේ නැකත් හරි නැකත කියන එක නැකත එයාට ඒ වැඩේට සුබ වේලාව තමයි නැකත. නැතුව අර තියෙන නිර්ණායකයන්ට අනුව මෙන්න මෙහෙම මේක තමයි සුබ වේලාව දවසේ රාහු කාලෙම කරලා මෙහෙම වෙලාවක් කියන එක ඒකෙද මේ නැකත කියන්නේ. ඔන්න ඔය වෙලාවයි හොයාගන්න ඕන අකුරු කියවන්න. අනිත් එක තමයි තව එකක් කිසිම දවසක මේ රටේ බුද්ධිමත් වෙන්න මිනිස්සුන්ට ඉඩ දෙන්නේ නැහැ. බුද්ධිමත් මිනිස්සු බිහි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඒක හේතුව තමයි එකක් ඇවිල්ලා දූෂිත දේශපාලනය. මේ දූෂිත දේශපාලනය කරන්න බෑ බුද්ධිමතුන් හිටියොත්. බුද්ධිමතුන් නැත්තම් විතරයි පුළුවන්. මොකද එහෙම කරන්න යන්න බෑනේ. රවට්ටන්න අමාරුයි. රැවටෙන්නේ නැහැ. ඉතින් රැවටෙන මිනිස්සු අර වහල්ලු රැවටෙන මිනිස්සු කියන්නේ වහල්ලු රැවටිලා ඉන්නේ. ඒ වගේ බුද්ධිය වර්ධනය වෙන්න ඉඩ සලස්සන්නේ නැහැ. කිසිම රටක්වත් දියුණු රටවල් අනිත් රටවල් කොහොමත් බුද්ධිය වර්ධනය වෙන්න ඉඩ තියන්නේ නැහැ. එයා ඒකට තමයි ගියන්නේ දියුණු තාක්ෂණය කියලා. දියුණු තාක්ෂණය කියන්නේ දැලි පිහින් කිරි කනවා වගේ වැඩක්. අපි මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්න දියුණු තාක්ෂණය කියන්නේ ඒකට තමයි. බුද්ධිය හීන කරන්න. බුද්ධිය හීන කරන්න කියන්නේ නමුත් අපි දැනගන්න ඕනේ අපි හිතලා දියුණු තාක්ෂණය කොහොමද අපි ප්‍රයෝගී කරගන්න ඕනේ කියන එක. ඒක අපි ඊළඟ වීඩියෝ කතා කරමු. බුද්ධිමත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. බුද්ධිමත් වෙන්න මිනිස්සුන්ට අවශ්‍යත් නැහැ. ඇයි අවශ්‍ය නැත්තේ? මේ අපේ රටේ ඉන්න මිනිස්සු හරි කම්මැලි. කම්මැලිකම නිසා හැමදේම හරි ලේසියෙන් කරගන්න බලන්නේ. හැමදේම හරි ලේසියෙන් කරගන්න ඕන නිසා ජීවිතේට යා බුද්ධිමත් හිතන්න හරි කම්මැලි දෙයක් ගැන හිතන්න. හැමදේම අතටපයට ලේසි. නමුත් එයාලා දන්නේ නැහැ. මේ හැමදේම අපිට අතටපයට ලේසියට දෙන්නේ අපි හිතීමේ ශක්තිය, ධාරණ ශක්තිය හීන කිරීමට කියන එක දන්නේ නැහැ. ඒ නිසා බුද්ධිමත් වෙන්න හරි අකමැති මිනිස්සු. ඒ බුද්ධිමත් වෙන්න අකමැති මිනිස්සුන්ගේ ළමයි ඉගෙන ගන්නෙත් ඒ විදිහටම තමයි. එයාත් සබාධමයක් ගැන කිසි දෙයක් ගැන දන්නේ නැහැ. ගවේෂණය කිරීමක් කිසි දෙයක් ගැන හිතන්න දන්නේ නැහැ. එහෙම ඒ විදිහට බිහි වෙච්ච ළමයි තමයි පාතාල කල්ලි කුඩු යාවාරන් අනම්මනම් ඔය කරන්නේ. ඇයි ලේසියට බැනුම් අහන්න බෑ. මහන්සි වෙන්න බෑ. ලේසියට කරන්න පුළුවන් රස්සාවල් ඕවා. ඉතින් සාධාරණයි. ඒවට අනුගත වෙලා ඉන්න පුද්ගලෝගේ කිසි වරද්දක් නැහැ. එයාලගේ දෙමව්පියෝ තමයි වැඩිකාරයෝ. ඒ දෙමව්පියෝ හරියට ළමයි හදපු නැති නිසා තමයි එහෙම ඒ ළමයින්ට ඒ දේ වෙලා තියෙන්නේ. ලෝක තමයි ප්‍රශ්නේ. ඊළඟට අපි කතා කරන්න ඕන තාක්ෂණය ගැන කතා කරමු ඊළඟ වීඩියෝ එකේදී. මල් වරන් එකට ගෑනු ළමයින්ගේ අන්න ඒක අපි ප්‍රබල සංවිස්ථානයක්. එයාගේ සම්පූර්ණ ජීවිතය වෙනස් වෙන තැනක් තමයි එතන ගෑනු දරුවන්ගේ මේ මල්වර වීමෙන් එකට. එතනදි බලවත් වෙන්නේ ප්‍රබල වෙන්නේ මේ ස්නානය කිරීම. වෙන මොනවත් උතන හදන නැකතක් නැහැ. එයාට ස්නානය කිරීමට එයා ඒගේ ආත්ම ශක්තිය ඕරායක ශක්ති චුම්බක ශේෂ්ත්‍රයේ අලුතෙන්ම නිර්මාණය වෙන වෙලාවක් තමයි ඒක. සබාධමේ නීතියට අනුව. අන්නේ නීතියට අනුව අපි ඒ නිර්මාණය වෙන දෙයට අවහිරයක් නොවන විදියට ස්නානය කිරීමේ වේලාව හොයාගන්න ඕනේ. ඒම නුනොත් වෙන දේවල් ඒවත් මම ඊළඟ වීඩියෝ එකේදී අරගෙන එන්නම්. අන්න ඕක තමයි මල්වර වීමේ නැකත කියන්නේ. ඒ මල්වර වීමේ නැකතට ස්නානය කිරීම හරි වෙලාවක කරන්න ඕන. නොකරොත් වෙන බල විපාක සියල්ලක් ඊළඟ වීඩියෝ එකේ මම අරගෙන එන්නම්.
කොහොමද දේවල් ඔයාලා දැකලා ඇත්තටම දන්නවා මම අරගෙන නැගිලා වීඩියෝ එකේදී දැන් වෙලාව මදි එහෙනම් මතක තියාගන්න සබාදහමට පිටින් යන කාටවත් බෑ ඒ නීතියට අනුගත විය යුතුමයි එය අපේ ඉන්න කුඩා දරුවන්ට අපි ඒක හුරු නොකරොත් ඉදිරි අනාගතයේදී මේ යන විදිහට ගියොත් මේක සොම්බි නගරයක් වෙනවාම තමයි සමහරවිට අපිට ඇස් දෙකෙන් බලා ගන්නත් පුළුවන් වෙයි ඒක අයිපොත් කරන්න සතුටින් ඉන්න නැති කිසිම පුද්ගලයෙක් සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ සත්‍ය අවබෝධ කරගන්න කොච්චර try කරත් කාට හරි පුද්ගලයෙකුට සත්‍ය අවබෝධ වෙන්න කරන්න බැරි නම් ඒ පුද්ගලයා සතුටින් ජීවත් වෙන මිනිස්සෙක් නෙවෙයි සතුටින් ඉන්න මම කලින් වීඩියෝ එක කරේ ඒව ආපහු මෙතන කියන්න බෑ කලින් වීඩියෝ වල කරලා තියෙනවා සතුටින් ඉන්න එතකොට සත්‍ය අවබෝධ වෙනවා ඇත්ත මොකද්ද බොරුව මොකද්ද කියලා අවබෝධ වෙනවා මේ සත්‍ය කියන එක මේ නිවන් දකින්න කතාවක් නෙමෙයි කියන්නේ සත්‍ය අවබෝධ කරගෙන ජීවත් වුණා නම් මේ ප්‍රශ්න නැහැ අපි දැන් කොහොමද වයසට එනකම් අපිට ප්‍රශ්න කොහොමත් නැහැ ඒ හින්දා සත්‍ය අවබෝධ කරගෙන කැමැති කට්ටිය අවබෝධයක් අරගෙන තමන්ගේ බුද්ධි මට්ටම් අනුව ජීවිතය ගත කරන්න සතුටින් ඉන්න එක නෑ එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු මල්වර්ණකතේදී ඇතිවන හරියට කරගත්තේ නැත්නම් ඇතිවන ඵල විපාක සහ දිනු තාක්ෂණ දැලි පිහියෙන් කිරි කනෝ වගේ වැඩක් තමයි දිනු තාක්ෂණය කියන්නේ ඊළඟ වීඩියෝ එකේදී හමු වෙනවා එහෙනම් ජය වේවා